ඔන්න අද අපි කාලයකින් ඩේ අවුට් එකක් යන්න තමයි හදන්නේ. අපි බීච් යන්න හිතාගෙන තමයි ගෙදරින් එළියට බැස්සේ. ඒත් ඉතින් එදා අව්ව ගොඩක් සැර දවසක් හින්දා අබ්බත් එක්ක බීච් ගිහිල්ලා ඉන්නත් අමාරු හින්දා අපි හිතුවා වෙන කොයි හරි යනවා කියලා. අපි දැන් මේ මුලින්ම ආවේ අපිට ඕන කරන ස්නැක්ස් ජාති ටිකක් ගන්න. ඉතින් ඒ ටිකත් අරගෙන අපි අපේ ගමන යන්න පිටත් වුණා. අපි මේ යන්නේ මතුගම පැත්තට. ඉතින් යන ගමන් අපි සර්ච් කරලා ලොකේෂන් එකක් හොයාගෙන තමයි මේ යන්නේ. අපි යන ප්ලේස් එකේ නම තමයි මැණික්ගොඩ ටී පැරඩයිස්. ඉතින් හරිම නිස්කලංක පරිසරයක තියෙන තැනක් තමයි මේ. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්ුයි එයාගේ හොඳම යාළුවයි. එයාලට වැඩත් එක්ක කාලෙකින් හම්බෙන්න බැරි වෙච්ච නිසා තමයි මේ හදිස්සියම මේ ගමන දාගත්තේ. එදා දවසේ මෙතනට ඇවිල්ලා හිටියේ අපි විතරයි. ඉතින් එතන හරිම calm and quiet. ඉතින් අපේම තැනක් වගේ අපිට ඉඳලා ඉන්න පුළුවන් වුණා. අපි පූල් එකට බහින්න කලින් කට්ටියත් එක්කම මෙතන ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. අපි ඉතින් මෙතන මේ විදිහට arrange කරගෙන සින්දුවකුත් දාගෙන කට්ටියත් එක්ක පොඩි chat එකක් දාගෙන හිටියා. පළවෙනි පාරට තමයි අපි චූටි පුතාව මෙහෙම පූල් එකකට බැස්සුවේ. බබා චුට්ටක් අසනීපෙනුත් හිටේ හින්දා අපි එයාව ගොඩක් තෙම්මුවේ නැහැ. එයාව ටක් ගාලා චුට්ටක් වෙලා බස්සලා ඊට පස්සේ එයාව හොදලා අපි ගෝකාට් එකෙන් තිබ්බා. අපි නාලා චේන්ජ් කරගෙන මෙතනින්ම ලන්ච් එකත් ගත්තා. බබාට නම් මං කෑම ගෙදරින් හදන් ආවා. එයා ඒකෙන චුට්ටයි කෑවේ. ඉතින් යෝගට් නම් මනයි පොඩි පොඩි දේවල් ටිකක් කවා ගත්ත කොහොම හරි. ඉතින් මේ විදිහට තමයි එදා දවස ගත කරේ. බබගත් නැහැ ඉන්නේ. අම්මගේ පාන. ආහා. එහෙනම් අපි ආපහු අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.